සාමාන්‍ය ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට AC භාවිතා කරනවා. මේ භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතින්නේ අපේ හීට් එක සහ හියුමිඩිටි වැඩි වීමත් සමග. මේත් එක්කම ඉතා ඉහළ වියදමක් වායු සමීකරණ වෙනුවෙන් ඔබට දරන්න වෙනවා. ඒත් එක්කම වගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි වීම, වායු සමීකරණ නිරන්තර බිඳ වැටීම හා නිතරම සර්විස් කරන්න වීම වගේ විවිධ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. තාප හෝමාරුව එහෙම නැත්නම් හීට් ට්‍රාන්ස් එක අඩු වුණාම කම්ප්‍රෙසරේ ඉතා ඉහළ වෙලාවක් ක්‍රියා කිරීමට සිදු වෙනවා. මේ හේතුවෙන් ජල වාෂ්ප ඝනීභවනය වීම එහෙම නැත්නම් කන්ඩෙන්ස් වීම අඩු වෙලා ගිහිල්ලා ඔයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක තව තවත් වැඩි වෙනවා. ඒත් එක්කම කම්ප්‍රෙසරේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවත් එක්ක AC ගේ ලයිෆ් ටයිම් එක ටික ටික අඩු වෙනවා. MSRD එක මගින් මේ හීට් එක්ස්චේන්ජ් එක කාර්යක්ෂම කරමින් ජල වාෂ්ප කන්ඩෙන්ස් වීම වැගවත් කරනවා. මේකෙන් ඔයාගේ කාමරය ඉතා ඉක්මනින් අවම ටෙම්පරේචර් එකට ඇවිත් කම්ප්‍රෙසර් එක මතට දැඩි බරක් වැයීම නවත්තනවා. මේ හේතුවෙන් AC සිස්ටම් එකේ ඩිසයින් කන්ඩිෂන්ස් වලින්ම ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම හෝටල්, කාර්යාල, නිවාස සංකීර්ණ හා ආපන ශාලාවල ඉතා ඉහළ AC ලෝඩ් එක අඩු කිරීමට MSRDK එකට පුළුවන් වෙනවා. මේ MSRDK එක යොදා ගැනීම සමගින් කම්ප්‍රෙසර් ආයු කාලය වැඩි වීම, බ්‍රේක්ඩවුන්ස් අඩු වීම, කූල් ටෙම්පරේචර් එකක් පවත්වා ගැනීම හා විදුලි බිල අඩු වීම වගේ හැම ප්‍රශ්නකටම පිළිතුරු සපයනවා. ලංකාව වගේ විදුලි බිල ඉතා ඉහළ රටක AC එක දිනපතා භාවිතයේදී සිදුවන ඉතා ඉහළ විදුලි වියදම් සඳහා MSRDK එක මගින් කිසිදු ඉන්ටර්නල් එෆෙක්ට් එකක් නැතුවම පහසු සවිකිරීමක් මගින් පිළිතුරු සපයනවා. මේ ඉතා ලේසියෙන්ම සවි කරන්න පුළුවන් වගේම මෙමගින් පැහැදිලිව ප්‍රායෝගික වෙනසක් අත්විඳින්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ඔයාගේ බිල අඩු කරගන්න පුළුවන් වෙනවා. MSRDK ඉහළ කාර්යක්ෂමතාවයක් කම්ප්‍රෙසර් එක මත අඩු බරක්.